ආයිබෝවන් ලංකා ඉතිහාසයේ හරි වෛවර්ණ නිදහස්කාමී ජීවිතයක් ගත කරපු මිනිස්සු හිටපු වික්ටෝරියානු සංස්කෘතික සීමා නොතිබිච්ච ඉතිහාස කතාවක් අපිට තියෙනවනේ. ලිඛිතවම අපේ දැනුමේ සීමාව මත තමයි ඒක එහා මෙහා යන්නේ. ඉතිහාසය ලියලා තියෙන්නෙම යම් මතවාදී කාරණා ඇතුවම විය හැකි. කොහොම වුණත් අපට හම්බ වෙන මහා වංශ චූල වංශ කියන ලිඛිත සාක්ෂි හරිම වැදගත් වෙනවා මේ ඉතිහාස කාරණා අපි සොයා බැලීමට. මේ කෘති දෙකම භූදේශපාලනය හා දාර්ශනික උත්සාහයන් තමයි අරගෙන තියෙන්නේ. කොහොම වුණත් අපිට මේ හම්බ වෙන මහා වංශ චූල වංශ කියන ලිඛිත සාක්ෂි හරිම වැදගත් වෙනවා මේ ඉතිහාසය කියවා ගැනීමට. මේ කෘති දෙකම භූදේශපාලන හා දාර්ශනික උත්සාහයන් තමයි. එතකොට මේ කෘති දෙකට ඉස්සෙල්ලා අපිට හම්බ වෙන්නේ කෘතිය තමයි දීප වංශය. ඒක ලිව්වේ ස්ත්‍රීන් මේනින් වංශලා කියලා කියන්නේ. කොහොම වුණත් අපිට අකණ්ඩව මේ දක්වා ලියවිච්ච ඉතිහාසය පටන් ගැනීම නම් ක්‍රිස්තු පූර්ව 6 වෙනි සියවසේ තමයි ආරම්භ වෙලා තියෙන්නේ. ඉතින් අද කතාවට පාදක කරගන්න හිතුවේ විජය රජතුමාගේ අභාවයෙන් පස්සේ එවකට තිබූ ලංකා රාජ්‍යයට මොකද වුණේ කියලා සැකවින් කතා කරන්නයි. විජය රජතුමා ඔත්පල වුණාම ලංකා රාජ්‍ය බාර දෙන්න ලේ උරුමකාර කිසිවෙක් හිටියේ නෑනේ. මොකද එයාට හිටියේ ජීවහත්තය දිසාලය විතරයි දරුවන්ට ඒ කුවේණිගෙන් ලද. ඒ වෙද්දී ඔවුන් පිටමං වෙලා ඉවරයි. විජයගේ දෙවැනි විවාහය කියන්නේ දේශපාලනික විවාහයන්නේ. ඒ විවාහයෙන් ඔහුට දරුවෝ හිටියේ නැහැ. ඒ නිසා විජයගෙන් පස්සේ රාජ්‍ය උරුම කර ගැනීමට හිස්තැනක් එනවා. එහෙම කෙනෙක් නැති වෙනවා. විජයගේ මිය යාමට පෙරම රාජ්‍ය බාර ගන්න ඔහුගේ පැරණි සමභාවීය සගයා වූ මේ සමභාවීය කියලා කියන අද නම් සමනල කියන එක සමභාවීය සගයා වූ උපතිස්තර රාජ්‍ය බාරකාරීත්වයේ පැවරෙනවා. හැබැයි අතරමැදි බාරකාරයා විදියටයි මේ උපදිස්සර තිබුණ මොකක් මේ උපදිස්සර තිබුණා මොකක් හරි උප්පර වැට්ටියක් දාලා මේ රාජ්‍ය දිගටම පාලනය කරගෙන බාරකාරීත්වය අයිතිකාරයා බවට මාරු කරගන්න. මොකද ඒ වෙද්දි ශාස්ත්‍රීය වංශිකයෝ තමයි රාජ්‍යයේ පූර්ණව රැකවල්ලාගෙන හිටියේ. අඩුම ගානේ උපතිස්සගේ දරුවන් හරි මේ රාජ්‍ය උරුමය ලබා ගන්න ගේමක් ගහන්න තිබ්බා. අද වගේ නම් කොහොමද? මතකනේ අපේ රටේ පහුගිය දේශපාලන කෝලම ගෝඨාගෙන් පස්සේ ආපු රාජ්‍ය බාරකාරයා නටපු විගඩම් සල්ලි තිබ්බත් ඡන්දේ නැහැ. ඡන්දේ තියන්න සල්ලිත් නැහැ. මේ වගේ කතා ඔබට මතක ඇති. 2048 වෙනකම් පටිතද කරගන්නත් කිව්වා. නමුත් එදා උපතිස්ස පොරොන්දු ආකාරයටම පෝය 6 හිටියේ. ඒ කියන්නේ මාස 6යි. ඊට පස්සේ අදාළ කාලයේදී අවසන් වෙද්දී බංගලිවල සිංගපුර හිටපු විජය රජුරුවන්ගේ මල්ලිව ඒ කියන්නේ සුමිත්තට පණවිඩ යවනවා රාජ්‍ය බාර ගන්න කියලා. ඒ ඔහු කල්පනා කරනවා ඒ වෙනුවට සුමිත්ත කල්පනා කරේ එයාගේ බාලම පුතාව ලංකාවට එවන්න තමයි. මේ ඒ මොහොත වෙද්දී ලංකා රාජ්‍ය දේශපාලනික මහා කැළඹිල්ලකනේ තිබුණේ. ඉතින් යක්ෂ හා නාග කියන මේ චූල වාංශික ජනතාව තමයි කැරලි ගහමින් හිටියේ. මේ මොහොතේ තමයි චූල වංශයට බලය ගන්න තියෙන හොඳම අවස්ථාව කියලා තමයි ඒගොල්ලෝ කල්පනා කරේ. ඉන්දියාවෙන් කෙනෙක්ව ගේන ආරංචිය මේ චූල වංශිකයන්ට සියලු තොරතුරු ගිහිල්ලා තිබුණේ. ඉතින් මේ චූල වංශික ජනයා ප්‍රධාන දිය තොටුපළවල් ගංගා ද්‍රෝණි ප්‍රධාන ඒවා ඔක්කොම තොටුපළවල් මුර කළා. ඒ නිසා මේ පඬුවස් කුමාරයව ලංකාව ඇතුළට ගැනීමට ලේසි වුණේ නැහැ. ඒ නිසා උපතිස්ස උපායක් කල්පනා කරලා සාමණේර නමකගේ වෙස් අරගෙන සිවුරක් අඳවා හිස මුඩු කර තමයි මේ කුඩා මේ කුමාරයව කුඩා ගංගා දෝණියකින් කුරුණෑගල ප්‍රදේශයේ දැදුරෝය හරියෙන් ඇතුළට ගන්නවා. අද වගේම ඒ කාලෙත් සිවුරට මුවා වෙලා ගේම් දීලා තියෙනව නේද? ඊට පස්සේ ලංකා රාජ්‍ය මාරු කරන වෙනත් තැනකට. මොකද ඒ වෙනකොට යක්ෂ නාග කට්ටිය දිගටම කැරලි ගහනවා. බලන්න උපතිස්ස රාජ්‍යයේ බාරකාරයා විදියට බලය ඇතුලේ බලය අත්හරිනවා. මේ විදියට ඒ රාජ්‍යත්වය රාජ්‍යයක් ඇතුලේ කොයිතරම් අවංක වෙනවද මේ පවතින බලය අත්හරින්න. ඉතින්
කොහොම වුණත් ලෞකිකත්වය මතයි රාජ්‍යයක් පවතින්නේ. ලෞකික නිදහස නැත්තම් මිනිස්සු කැරලි ගහනවාමයි. මිනිස්සු ලෞකික සිහිනයක් වෙනුවෙන් තමයි බදු ගෙවන්නේ. ඉතින් අදට අපි කතාව ඉවර කරන්නයි කල්පනාව. ඉතින් ඔබ සැමට සුබ අනාගතයක්. ස්තුතියි.